අපි හැමෝම හිතනවා. ඒත් අපි හිතන විදිහ අපේ සාර්ථකත්වයට කෙලින්ම බලපානවා කියලා ඔබ දන්නවද? අද අපි කතා කරන්නේ බුද්ධිමත් මිනිසෙකුට අත්‍යවශ්‍යම වෙන චින්තන රටා දෙකක් ගැන. ඒ තමයි විචාරාත්මක චින්තනය සහ නිර්මාණාත්මක චින්තනය. මේ දෙකේ වෙනස මොකක්ද? අපි මේ දෙක පාවිච්චි කරන්නේ කොහොමද? සරල උදාහරණයක අද අපි මේ ගැන විමසලා බලමු. මුලින්ම බලමු මොකක්ද මේ විචාරාත්මක චින්තනය කියන්නේ කියලා. සරලවම කිව්වොත් යමක් ගැන ගැඹුරින් ප්‍රශ්න කරලා ඒකේ ඇත්ත නැත්ත තේරුම් ගන්න එක. මේක හරියට ෆිල්ටර් එකක් වගේ. සමාජයේ තියෙන ඕනෑම තොරතුරක් ඇත්ත කියලා පිළිගන්නේ නැතුව ඇයි මෙහෙම වෙන්නේ? මේකේ සාක්ෂි මොනවද කියලා තර්කානුකූලව හිතන එක මෙතනදි සිද්ධ වෙනවා. අපි විභාගයට පිළිතුරු ලියද්දී හරි විද්‍යාත්මක පරීක්ෂණයක් කරද්දී හරි මේ ක්‍රමය පාවිච්චි කරනවා. දැන් අපි බලමු නිර්මාණාත්මක චින්තනය ගැන. මේක විචාරාත්මක චින්තනයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක හරියට බීජයක් වගේ. මෙතනදි වෙන්නේ පවතින දේ විවේචනය කරනව වෙනුවට අලුත් දෙයක් බිහි කරන එක. මීට වඩා වෙනස් විදිහකට මේක කරන්න බැරිද කියලා හිතන එක. කලාව, නව නිපැයුම්, ගැටලු වලට අසම්මත විසඳුම් සෙවීමේදී අපි මේ චින්තන ක්‍රමය පාවිච්චි කරනවා. මම මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්. අපි හිතමු ඔබ යම් ආයතනයක ප්‍රධානියෙක් කියලා. ඔබේ ආයතන නිෂ්පාදනය කරන භාණ්ඩයක අලෙවිය අඩු වෙලා තියෙනවා. විචාරාත්මක චින්තන භාවිතා කරනකොට ඔබ මොකද කරන්නේ? පසුගිය මාසවල අලෙවි වාර්තා පරීක්ෂා කරනවා. පාරිභෝගිකයන් භාණ්ඩය මිලදී නොගන්නේ ඇයිද කියලා හොයලා බලනවා. මේකේ මිල වැඩිද? නැත්නම් ගුණාත්මක භාවය අඩුද? එහෙම නැත්නම් තරගකාරී ආයතන මොනවද කියලා ඔයා විමර්ශනය කරනවා. අවසානයේදී ඔයා තාර්කික තීරණයකට එළඹෙනවා. අපි මේකේ මිල 10%කින් අඩු කළ යුතුයි කියලා. හැබැයි ඔයා නිර්මාණාත්මක චින්තනය භාවිතා කරනවා නම් ඔබ මිල අඩු කිරීමට වඩා වෙනස් දෙයක් ගැන තමයි හිතන්නේ. අපි මේ භාණ්ඩය විකුණන ක්‍රමය වෙනස් කරමුද? අපිට පුළුවන් මේ භාණ්ඩය ඇසුරුම අලුත්ම විදිහකට නිර්මාණය කරන්න. ඒ නැත්නම් අපිට පුළුවන් සමාජ මාධ්‍ය හරහා වෙනස්ම ආකාරයේ ප්‍රචාරණ වැඩපිළිවෙලක් සකස් කරන්න. මෙන්න මේ වගේ අලුත් අදහස් මතු කරන්න පුළුවන්. ඔබට හිතන්න පුළුවන් මේ දෙකින් වඩා වැදගත් මොකක්ද කියලා. ඇත්තටම මේ දෙකම අපිට ඕනි. ඔබ ප්‍රශ්නයකට විසඳුම් හොයනකොට මුලින්ම නිර්මාණාත්මක චින්තනයෙන් හැකි තරම් අලුත් අදහස් රාශියක් ගොඩනගා ගන්න. ඊට පස්සේ තමයි විචාරාත්මක චින්තනය පාවිච්චි කරලා අර ගොඩනගපු අදහස් අතරින් වඩාත්ම ප්‍රායෝගික සාර්ථක අදහස තෝරාගත යුත්තේ. එහෙනම් සාර්ථක පුද්ගලයෙක් කියන්නේ නිර්මාණාත්මකව අලුත් අදහස් හිතලා විචාරාත්මකව ඒකෙන් හොඳම දේ තෝරා ගන්න කෙනාටයි. ඉතින් අද ඉඳන් ඔබත් ඕනෑම ප්‍රශ්නයකදී මේ පැති දෙකෙන්ම හිතන්න පුරුදු වෙන්න. එතකොට ඔබට ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.